හලෝ අද අපි බලමුද අපේ බජට් එකටත් ගැලපෙන විදිහට ඉන්ග්‍රීඩියන්ට් දෙකක් විතරක් පාවිච්චි කරලා රසම රස චිකන් රෙසිපි එක. අපි දැන් බලමු මොනවද ඕන වෙන්නේ කියලා. අපිට ඕන වෙනවා බටර්, පොඩියට කපාගත්තු සුදුලූණු, චිකන්. හැබැයි චිකන් ගන්නකොට ස්කින් එකත් එක්ක ගන්න. අපි භාජනයකට බටර් ටික දාලා බටර් ටික මෙල්ට් වුණාට පස්සේ මේ විදිහට අපි දාගන්නවා අපේ චිකන් ටික. ඊට පස්සේ චිකන් ටික ටිකක් දෙපැත්ත දාලා බැද ගන්න හොඳට. බැදගත්තට පස්සේ අපි සුදුලූණු දාගන්නවා ඒකට. ඊට පස්සේ කවුරු හරි තවත් මිරිස් සැරට වගේ කන්න කැමති නම් මේ වෙලාවේදී අපිට දාගන්න පුළුවන් කොළ පාට මිරිස් 2-3ක්. මේ විදිහට ඊට පස්සේ බැදගෙන ඔයාලට කන්න තමයි තියෙන්නේ. හරිම රහයි. ඒ වගේම අපේ බජට් එකටත් හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන්.